විපක්ෂ නායකතුමා කිව්ව දේ හරියට හරි ඔබතුමා හරි එල්ලුම් ගහ තියන්න නැතුව කවදාවත් මේ රට හදන්න බෑ. ඔබතුමා එල්ලුම් ගහ තියලා හරි වැරදිකාරෝ හොයලා එල්ලන්න ඕනේ. එහෙම නැත්නම් හරියන සිංගප්පූරුවේ එල්ලුම් ගහ තියනවා නම් අපේ රටේ එල්ලුම් ගහ තියන්න ඕනේ. නැත්නම් මේ රට හැදෙන්නේ බොරු. ආයෙත් අර ස්ථීරියුෂන වැඩි වෙනවා. මේ මංකොල්ල කෑම වැඩි වෙනවා. කප්පංකාරය වැඩි වෙනවා. මේ අර චේන් කඩන හොරු අර චේන් කඩන කාලකන් හැත්ත උන් වැඩි වෙනවා. අන්න ඒ වගේ ජරා මිනිස්සු තමයි මේ බිහි වෙන්නේ. ඇල්ලුම් ගහන් තියන්න තියෙන්නේ. ඒක වෙන්නේ මේක අපරාධ රාජ්‍යයක් වෙන එක වෙනවා. අන්න ඒකයි. ඒක කරගන්න තමයි ඔය ආඩපාලට රෝණකම තිබ්බේ. හරිද? අන්න ඒකයි. අපේ ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් උත්තමයාට උත්තමාචාර්ය වෙන්න ඕනේ. එතුමා තමයි අපේ රට බේරගත්ත අපිට මොළාමතක නැහැ. හරිද? ඔය කොටින්ගෙන් බේරගත්තේ නිදහස් කරගත්ත මේ රට ෆීල්ඩ් මාර්ෂල්. ඔය මහින්දයාගේවත් ගෝඨාභයගේවත් ඔය නාමල් කීනිකාගේවත් ඇඟවල් වල නැහැ. හිස් පතරුම් කොප්පු. හරිද? ඔම්මේ යුදට ගිහිල්ලා හටාන් කරපු උන් නෙමෙයි. ඔම්මේ සැපට හිටපු උන්. හරිද? උම්මේ මේ කරපු ගිහිල් වලක් නෑ. උම්මේ ඕඩර් කර හිටියා ඔය ගෝඨාභයයි ඔය මහින්දේ කියන එක. හරිද? අපේ ෆීල්ඩ් මාර්ෂල් අහිංසක මනුස්සයව දැම්මා හිරේ. බොරු චෝදනාවක් දාලා අහිංසක මනුස්සයව දැම්මා හිරේ. ඊට පස්සේ හිරේ දාලා ඒ මනුස්සයා මානසිකව වැට්ටුවා. මේ හරිද? නැත්නම් මේ මනුස්සයාගේ ජනාධිපති හින්නේ බොඳ කළා. අර බොර වතුර වගේ බොර කරලා බොඳ කරලා තියෙන්නේ. හරිද? මේ කොහොමත් මේ මායමාව ගෙදර පන්නන්න ඕනේ. එච්චරයි. ඒක ගන්න පුළුවන් ඔයගොල්ලෝ හැමෝටම එකම මට විතර තනියෙන් මේ ඕව කරන්න බෑ. හරිද? ඕගොල්ලෝ ඔක්කොම එකතු වෙන්න ඕන. මතක තියාගන්න සමගිය බලවේ. අනිත් එක මේ සමගිය තමයි මේ ලෝක බලය වෙන්නේ. ඔය ඉන්දියාවට පන්නන්න ඕනේ දෙමළ 70. ඔය දෙමෙල්ලු පන්නන්න ඕනේ ඉන්දියාවට. කල්ලතෝනියෝන් තමයි මේ රටේ අපේ මිනිස්සුන්ගේ මේ මොනවද බිස්නස් මේ ව්‍යාපාර කරන්නේ. හරිද? මේ අනිත් එක ඔය මුස්ලිම් යුනුත් පන්නන්න ඕනේ ඊරානට. අපේ එතකොට අපේ හරක් ටික බේරෙනවා. හරිද? ඔය අපේ හරක් හොරකම් කරන්න මගේ ගෙදර හිටපු එළදෙනත් මේ හොරකම් කළා. ඔය තම්බි ඔය බාස්ලා. ඔව් උන් තමයි ඔත්තු ගිහින් ඔත්තු වලාගෙන ගිහිල්ලා ඔකුන්ගේ ඇස් පොට්ට වෙන්න ඕනේ. කාලකන්ණි හුත්තිය පුතාලා. ඔකුන්ගේ ඇස් පොට්ට වෙන්න ඕනේ. සාපේන්න ඔක පවුල් වලට හිටන්. ඔය තම්බිගේ පවුල් කවදාවත් මේ උඩ යන්න මේ ගොඩ යන්නේ නැහැ. එච්චරයි. හරිද? ඔය දෙමෙල් ඕනෙත් නෑ අපිට තම්බි ඕනෙත් නෑ. අපිට වැදගත් මේ රටේ සිංහල මිනිස්සුයි අපි කවදාවත් ජීවිතේට හරක් මස් මේ කන්න අපි ඌරු මස් කෑමක් දැන් තරම් කරන්න ඕනේ. මොකද ඌරාගේ යට විස පණුවෙක් ඉන්නවා ජරා පණුවෙක්. ඒ පණුව අපේ මොලේට ගිහලා මොලේ කනවා. ඒක තේරෙනවද? ඕගොල්ලෝ මම බොරු කියනවනේ YouTube වීඩියෝස් බලන්න. ඕගොල්ලෝ බලන්නේ ඕවා නෙමෙයිනේ. වෙන බහූතනේ. ඕගොල්ලෝ බලන්නේ. ඕගොල්ලෝ අපි වගේ මේ බුද්ධිමත් මේ ජනතාව කියන දේවල් අහන්න. ඒක වෙලා තියෙන්නේ. හරිද? අපේ වීඩියෝස් ඔයගොල්ලෝ අයින් කරනවා. ඒකයි